සුබෝදෑසනක් ඔයගොල්ලෝ හැමදෙනාටම. අදත් පුංචි පැකේජස් ටිකක් තියෙනවා. ඉතින් පෙන්නන්නම්. ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේක. රේන්බෝ චැම්පියන්. එයා ඉන්නවා. ඊට පස්සේ මල් දෙකකුත් එක්ක රොයල් පින්ක්. මේක රොයල් පින්ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සීඩ් එක තියෙනවා. මේක පියුර් වයිට් නෙමෙයි. බලන්නකෝ. මේක අනිවාර්යයෙන්ම මේ මල ලොකු වෙයි, මේ පොළ ලොකු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්නවා මෙන්න මේක. තියෙනවා මෙයාගේ නම නම් මට හරියට මතක නැහැ. මේ 4 දෙනා තියෙන පළවෙනි පැකේජ් එකට. මේ 4 දෙනා වෙන්නේ රුපියල් 4000යි. කැමති කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. තව එකක්. මේක උසම පෙන්නන්න. ඉස්සෙල්ලා මෙන්න මෙයා. මේ අඟල් 7ක් විතර උසයි. ඉතින් රේන්බෝ එකත් ඒ වගේ සීඩ් එක නම් අඩියක් වගේ උසයි. මෙයාවත් නේ අඩියකට ආසන්න උසයි. හරි 4 දෙනා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් ගන්න පුළුවන් මෙන්න මෙයා. බලන්නකෝ. පැහැදිලිව පේන්නේ නැද්ද මම එක මේ ලිවියම් සීඩ් එකක්. ලස්සන ඉරිහින් තියෙනවා. ලිවියම් සීඩ් එක මලයි පොහොට්ටුවත් එක්ක මෙන්න මෙයා. තව ගන්න පුළුවන් රුපියල් 2000කට කැමති කෙනෙක් ඉන්නවා නම් ලිවියම් සීඩ් එකතු ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේකත් අඩියට වඩා චුට්ටක් උසයි. අඩියක් විතර උසයි. ලිවියම් සීඩ් එක තියෙනවා. ඊට පස්සේ ඊළඟ පැකේජ් එකේ තියෙන පොඩි පැකේජ් එක. ඉස්සරම් තියෙනවා මෙන්න මෙයාව මිලියන් එක්කෙනෙක් ඉන්නවා. ඒත් මම ආසන්න එක්කෙනෙක්. කඳේ මලක් එනවා. එයාගස මෙච්චරයි. එයා ඉන්නවා. ඊට පස්සේ තියෙන ජේඩ් වයිට් එකක්. ඊට පස්සේ තියෙනවා කවාලි එකක්. ඉතින් කවාලි එක අඟල් 7ක් විතර උස කවාලි එකක්. මේ තුන් දෙනාම ගන්න පුළුවන් ඕනක රුපියල් 2000කට. කැමති කෙනෙක් ඉන්නනම් මට කතා කරන්න. මේ තුන 2000යි. මේ 4 දෙනාම රුපියල් 4000යි. මේ ලිවියම් සීඩ් එක රුපියල් 2000යි. කැමති කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම.